අපි ආයෙත් සඳට යනවා. හැබැයි මේ ගමන එතනින් නතර වෙන්නේ නැහැ. අපේ ඈස් යොමුලා තියෙන්නේ ඊටත් එහා අඟහරු ග්‍රහය දිහාට. ඉතින් ආටිමිස් වැඩසටහනේ මේ විස්මිත සාර්ථකත්වයෙන් පස්සේ අභ්‍යවකාශ ගවේෂණයේ ඊළඟට වෙන්න යන්නේ මොකද්ද? අපි මේ ගැන විස්තරාත්මකව කතා කරමු. මේ පේන්නේ ආටිමිස් 2 යානේ ගමන් මාර්ගය. බලන්නකෝ. හරිම සංකීර්ණයි නේද? ඒත් මේ මෙහියුම අතිශයින්ම සාර්ථක වුණා. දශක ගානකට පස්සේ මිනිස්සු ආයමත් සඳ කිට්ටුවටම ගියා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ දැන් හැමෝම අහන ප්‍රශ්නේ තමයි ඊනකට මොකද වෙන්නේ? හොඳයි. මේ හැම දෙයකම පටන් ගන්නම තමයි මේ විජයග්‍රාහී නැවත පැමිණීම. හිතන්නකෝ 2026 අප්‍රේල් 10 වෙනිදා ආටමිස් 2 යානය නැවත පෘථිවියට එනවා. ඒක නිකන් ගොඩ බැසීමක් නෙවෙයි. ඒක තමයි 1972 ඇපලෝ 17 මෙහෙයුමෙන් පස්සේ මිනිස්සු සඳ ආසන්නයටම ගිහින් ආපි පළවෙනි වතාව. ඇත්තටම ඓතිහාසික මොහොතක්. මේක තනියම ගිය ගමනක් නම් නෙවෙයි. මේක ජාත්‍යන්තර සහයෝගීතාවයේ නියම උදාහරණයක්. බලන්දක කණ්ඩායම NASA ආයතනයෙන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝක්, ඒත් එක්කම කැනේඩියන් අභ්‍යවකාශ ඒජන්සියෙන් ජෙරමි හැන්සන් 4 දෙනෙක් එකට මේ ඓතිහාසික ගමන ගියේ. මෙන්න මේ කණ්ඩායම. අනදෙන නිලධාරී රීඩ් වයිස්මන්, නියම වික්ටර් ග්ලෝවර් සහ මෙහියුම් විශේෂඥ ක්‍රිස්ටිනා කෝක් NASA එකෙන්. ඒ වගේම මෙහියුම් විශේෂඥ ජෙරමි හැන්සන් කැනඩාවෙන්. මේකෙන් පැහැදිලිවම පේනව නේද? අභ්‍යවකාශ ගවේෂණය කියන්නේ දැන් එක රටකට විතරක් අයිති දෙයක් නෙවෙයි, ඒක මුළු ලෝකෙටම අයිති දෙයක් කියලා. ඉතින් ඇත්තටම ආටමිස් 2 මෙහෙයුමෙන් කලේ මොකද්ද? සරලවම කිව්වොත් මේක ඔරයන් යානයට දුන්න ලොකු ටෙස්ට් එකක්. ගගනගාමීන්ව ගැඹුරු අභ්‍යවකාශයේ දවස් ගානක ආරක්ෂිතව තියාගන්න ඕන හැමදේම. ඒ කියන්නේ ජීවිත ආධාරක පද්ධති, යානය පාලනය කරන පද්ධති මේ ඔක්කොම හරියටම වැඩ කරනවද කියලා බලන එක තමයි ප්‍රධානම අරමුණ උනේ. හැබැයි ඉතින් මේ ගමන සම්පූර්ණයෙන්ම වැඩ විතරක්ම තිබ්බ එකක් නෙමෙයි. පොඩි රසලත් කතාවකුත් තියෙනවා. මේ කාර්ය මණ්ඩලයේ කෑම මෙනුවට කැනඩාවටම ආවේනික මේපල් ක්‍රීම් කුකීස් පවා යටත් කරලා තිබුණා. හිතන්නකෝ අභ්‍යවකාශයේ ඉද්දි ගෙදර රසට කෑමක් කන එක ඒකේ ඒගොල්ලන්ගේ මානසික ශක්තියට කොච්චර දෙයක් වෙන්නේ නැද්ද? හරි. ආටිමිස් 2 සාර්ථකයි. හැමදේම හොඳයි. ඒත් අපි ඇත්තටම කතා කරන්න ඕන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ ඔක්කොම කරන්නේ? දශක ගානකට පස්සේ ඇයි අපි මෙච්චර වියදම් කරලා මෙච්චර මහන්සි වෙලා ආයෙත් සඳට යන්න හදන්නේ? මෙන්න මේක තමයි උත්තරේ. ආටමිස් වැඩසටහන කියන්නේ එකපාරක් සඳට ගිහින් එන ගමනක් නෙවෙයි. ඒක කොටස් දෙකක ලොකු සැලැස්මක්. පළවෙනි කොටස තමයි සඳ මත දිගු කාලයක් මිනිස්සුන්ට ඉන්න පුළුවන් විදිහේ මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ බේස් එකක් හදන එක. ඉතින් ඒකෙන් ලැබෙන අත්දැකීම් පාවිච්චි කරලා තමයි අපි මනුෂ්‍ය වර්ගයාගේ ඊළඟ දැවැන්තම පිම්ම පනින්න යන්නේ. ඒ නමයි අඟහරු ග්‍රහය වෙතට මිනිස්සු යවන්න එක. NASA ආයතනයේ ප්‍රධානියා බිල් නෙල්සන් කියන මේ කතාවෙන් ඒ දැක්ම හරිම පැහැදිලි. එතුමා කියනවා අපු සඳට යන්නේ වෙනත් ලෝකයක ජීවත් වෙන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ තුලින් තමයි අපිට ඊළඟ දැවන්තම පිම්ම පනින්න ශක්තිය ලැබෙන්නේ. ඒ තමයි පළමු ගගනගාමීන් අඟහරු වෙත එවීම. ඒ කියන්නේ සඳ කියන්නේ අවසානයේ නෙවෙයි, ඒක පටන් ගැනීමක් විතරයි. හොඳයි. දැන් අපි දන්නවා ලොකුම ඉලක්කය මොකක්ද කියලා. එහෙනම් අපි බලමු මේ සැලැස්මේ ඊළඟට තියෙන පියවර මොනවද කියලා. ඒ තමයි ආටිමිස් 3 සහ 4 මෙහෙයුම්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මුලින් හිතාගෙන හිටපු විදිහට නෙවෙයි දැන් මේක වෙන්නේ. ඉදිරි අවුරුදු කීපේ දිහා බැලුවොත් සැලැස්ම මේ වගේ. 2027 ආටමිස් 3 මෙහෙයුම. ඊට පස්සේ 2028 දී තමයි ඒ ඓතිහාසික මොහොත. ආටමිස් 4 මෙහෙයුමෙන් අපි නැවතත් සඳ මත පා තබනවා. ඊටත් පස්සේ 2032 වෙනකොට සඳ මත ස්ථිර මධ්‍යස්ථානයක් හදන වැඩ පටන් ගන්න එක තමයි ඉලක්කය. හරි. අර මම කිව්ව වෙනස මෙන්න මේකයි. ඇයි ආටමිස් 3 මෙහෙයුම දැන් සඳට බහින්නේ නැත්තේ? හේතුව තමයි ඒක දැන් පෘථිවි කක්ෂයේ ඉඳන් කරන ලොකු පෙරහුරුවක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ SpaceX සහ Blue Origin සමාගම් දෙක හදන අලුත්ම චන්ද්‍ර ලෑන්ඩර් යානා තියෙනවනේ. අන්න ඒ යානා එක්ක ඔරයන් යානේ සම්බන්ධ වෙන එක, ඒ කියන්නේ ඩොක් කරන එක සාර්ථකව කරන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරනවා. ඒක හරියටම හරි ගියොත් විතරයි ආටමිස් 4 මෙහෙයුමෙන් ඇත්තටම සඳ මතට බහින්නේ. ඒ බහින්නේත් නිකම්ම තැනකට නෙවෙයි, සම්පත් බහුල චන්ද්‍ර දක්ෂිණ ද්‍රවයට. මොකද අනාගතේ බේස් එකක් හදන්න අවශ්‍ය ජල අයිස් වගේ දේවල් එතන තියෙයි කියලා විශ්වාස කරනවා. මේ සැලසුම් අහන් ඉන්නකොට හරිම ආසයි. ඒත් ඇත්ත කතාව නම් මේ ගමන හිතන තරම් ලේසි නෑ. තාක්ෂණික පැත්තෙන් විසඳ ගන්න ඕනේ ලොකු අභියෝග ගොඩක් තාමත් ඉස්සරහට තියෙනවා. ප්‍රධාන අභියෝග 3ක් තියෙනවා. පළවෙනි එක සඳට බහින ලෑන්ඩර් යානා
SpaceX එකේ Starship එකයි Blue Origin එකේ Blue Moon එකයි. මේ දෙකම තවම හදමින් පවතින්නේ ඒවා මිනිස්සුන්ව ආරක්ෂිතව සඳට ගෙනිහින් ආපහු ගේන්න පුළුවන් කියලා 100% ඔප්පු කරන්න ඕන. දෙවැනි එක Orion යානයේ දෝෂ. Artemis 2 ගමනේදී හීලියම් කාන්දුවක් වගේ ප්‍රශ්න ආවා. ගැඹුරු අභ්‍යවකාශයේදී මේ වගේ පොඩි දෙයක් වුණත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම නිවැරදි කරන්න ඕන. තුන්වෙනි එක තමයි මේතරම් සංකීර්ණ මෙහෙයුම් ගොඩක් එකක් පස්සේ එකක් හරියටම කාලසටහනට අනුව කරගෙන යන එක ඒකම ලොකු අභියෝගයක්. හරි. මේ හැම අභියෝගයක්ම තියේදිත් අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ මුළු වැඩසටහනම පිටිපස්සේ තියෙන දැවැන්ත දැක්ම. ඇයි අපි මේ හැම දුකක්ම විඳින්නේ? මෙන්න මේ අංකය මතක තියාගන්න. 2032. මේ තමයි සඳමත්ත ස්ථිර මධ්‍යස්ථානයක් හදන වැඩ පටන් ගන්න ඉලක්ක කරගත්තු අවුරුද්ද. ඒ කියන්නේ මිනිස්සුන්ට දිගු කාලයක් සඳේ ඉන්න පර්යේෂණ කරන්න පුරුවන් තැනක්. හිතන්නකෝ ඒක තවත් එක මෙහියුමක් නෙවෙයි අභ්‍යවකාශයේ මනුෂ්‍ය පැවැත්මේ ස්ථිර ආරම්භය. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන ටිකක් හිතලා බලන්න. සඳ මත අපේම මූලස්ථානයක් අඟහරු ග්‍රහයා අපේ ඊළඟ ගමනාන්තය මේ ඔක්කොමත් එක්ක මනුෂ්‍ය වර්ගයා විදියට අපි තබන ඊළඟ දැවන්තම පියවර ඒක මොකක් වෙන්න පුරවන්ද? අනාගතය ඇත්තටම අපිට හිතාගන්නවත් බැරි තරම් පුදුමාකාර වෙන්න පුළුවන්.